ඇත්තසිංහ මෙතනින් කිව්වේ පඩියක් වෙන පඩියක් එතන ගියාම අලුතෙන් ගියාන් පස්සේ එයාගේ අර සුපර්වයිසර් කොහමද කියලා අපි දන්නෙත් නෑ. හොඳයි රට යන්න හරිම තැන Emerald Isle Manpower and Travel Services මේ ගැන අපි ඔබට නිරන්තරයෙන් කියන්නේ හේතුවක් තියෙනවා. මොකද හේතුව තමයි හරි තැනින් හරි විදිහට රට ගිහිල්ලා ජීවිතය සාර්ථක කරගත්තු විශේෂයෙන් රොමේනියාව වගේ යුරෝපා රටකට ගිහිල්ලා ජීවිතය සාර්ථක කරගත්තු පිරිස් ගැන අපි කතා කරලා තියෙනවා මේ කැමරාව ඉස්සරහා තිබුණා. ඉතින් අද අපිට හම්බුණා අහම්බෙන් හම්බුණා මේ චරිතය ඔබට ඉදිරියේ කැමරාව ඉදිරියේ පේනවා මේ මුතු කුමාර ගෝපිනාත් මහත්මයා අයබෝවන්. අයබෝවන්. ඉතින් ඔබතුමාත් එක්ක මේ පෙර කතා බහිට දැනගන්න හම්බුණා මීට වසරකට කලින් නැත්නම් වසරකමාරට කලින් 2025 අවුරුද්දේ අප්‍රේල් මාසේ රොමේනියාව වල අපිටත් යන්න හම්බුණා Emerald Isle අපි හරහා ගිහිල්ලා දැන් මාසික නිවාඩුවකට ඇවිල්ලා ලබන සතියේ නැත්නම් මේ ලබන සතියේ යලිත් රොමේනියාව බලා යන්න බලාපොරොත්තු වෙන අතර වාර අපිව බලන්න ඇවිල්ලා තිනවා නෑගම් බලන්න යනවා වගේම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කියන්නකෝ බාන විස්තරය කොහොමද කියලා. ඇත්ත වශයෙන් කියන්නේ මේ ආයතනයේද අපි 2025 මම මේ ඉන්නේ මේ වාර දෙන්නේ. 2026 2025 මම මාර්තු මාසේ තමයි මම යන්නේ. 22 මම වාර දීලා 24 මගදී තමයි මම එන්නේ. මේ ආයතනයට ඇවිල්ලා මේ ජොබ් එකක් තියෙනවා කියලා පස්සේ ඉතින් යාළු මාර්ගෙන් ඇවිල්ලා තමයි මේ වැට්ටි කරගත්තේ. ගියලා මම 2025 12 වෙනි මාසේ 2025 අප්‍රේල් මාසේ මම 12 විතර මම පිටත් වුණා මේ. ගිහලා ඒ ආයතනයේ වැඩ කරන්න ගියේ. ඒ කිව්ව විදිහටම වෙලාවට කලාවට ඔක්කොම ටික හරියටම ලැබුණා. ඉතින් ප්‍රශ්නකුත් තාම මොකුත් දැන් ඔබතුමා මොන වගේ රාජකාරියකටද අපි හරහා රොමේනියාව වල පිටත් උනේ? ඇත්තටම ඉන්සුලේෂන් සම්බන්ධව තමයි මම ගියේ ජොබ් එක. මට ඒක තමයි මම පවර්ලා තිබ්බේ මගේ වීඩියෝස් ටික එකම බලලා තිබ්බා. ඉතින් මට ඉතින් ගිහලා ඒ වැඩේත් කරන්න දුන්නා. ඒකට මුලින් ගියාට මට ඒ වැඩේ හම්බුන්නේ නැහැ. ඒ වුණාට එයින් කියන වැඩ ටික අපි කරගෙන ගියා. ඉතින් ඊට පස්සේ ඉතින් වැඩ ටික ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන් කියන වැඩ ටික කරගෙන අපි ඇත්තටම කියනවා නම් එතනින් ගියන් පස්සේ අපේ වෘතිය වුණාට එතනින් තියෙන වැඩ අඩුපාඩු ටික ඒගොල්ලන් බලලා තමයි ඒක ට්‍රේන් කරලා ඒගොල්ලන් අද ඉගෙන ගන්න chance එක අපිට තියෙනවා. අන්න ඒකෙන් ඇත්ත වශයෙන් කියනවා නම් අපිට වෙලාවට මේ පඩිය දෙනවා. වෙලාවට අපිට මේ ඉන රෙකමෙන්ඩේෂන් නෙම නියමයි. ඒක ඇත්ත වශයෙන් කියන්නේ විලාස දෙන කාමර දෙන්නෙක් වගේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ මෙඩිකල් උතුත ඒක ලොකු දෙයක් ඉෂුවක් නෑ අපේ. ඇත්ත වශයෙන් කියන ට්‍රාන්ස්පෝර්ට් එකක් දෙනවා. අනිත් එක අපේ තේන අපි වැඩ කරපු අපි බලලා ඒක ටික කරගන්න ඕනේ. ඉතින් ඇත්ත වශයෙන් කියනවා අපි අලුතෙන් ගියාන් පස්සේ එයාගේ අර සුපර්වයිසර් කොහොමද කියලා අපි දන්නෙත් නෑ. කොහොමද කියලා අපි දන්නේ. එයාට එන ගිහිල්ලා අපි වැඩ කරගන්න ඕනේ. ඒ ගියාන් පස්සේදී පොඩි දේවල් තියෙනවා නෑ කිව්වේ නෑ. ඒ වුණාට අපි ඒකේ ඇසිරෙන විදිහ අපි තමයි බලා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් ඕනම තැනකට ගියාට පස්සේ හැඩ ගැහිලා ටික කාලයක් යනවා. ඔව් සර්. අපිට කියේ හැටිය අපිට ඕන විදිහට ලස්සනට එතන හැදෙන්නේ නෑනේ. අපි අර වවුලෑ ගෙදර ගියා නම් එලිලා හිටහන් කියලා කතාවකුත් තියෙනවා. ඉතින් ඒ වගේ දැන් ඔබතුමාත් එතනට ගිහිල්ලා මේ වැඩ කටයුතු කරද්දී කොහොමද දැන් Emerald Isle හරහා තමයි ඔබතුමා ගියේ. ඔව්. ඒ වැඩපිළිවෙලත් එක්ක හරියට එකට එකතු වෙලා වැඩේ ගොඩ දාගන්න කොයි විදිහේ සපෝට් එකක්ද ලැබුණේ? ඇත්ත වශයෙන් කියන්නේ Emerald ආයතනයේ ආපු මේ කම්පැනි එක 100% අනිවාර්යයෙන්ම හොඳ කම්පැනියක්. අපේ කම්පැනි ඇත්ත වශයෙන් කියන්නේ ඔක්කොම ටික අපිට කිව්වට වැඩිය ඩබල් තමයි හම්බුනේ කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම මෙතනින් කිව්වේ පඩියක් වෙන පඩියක්. එතන ගියාම පඩි වැඩි වෙලා වුණාද අඩු වුණේ නැහැ ඇත්ත වශයෙන්ම. අපිට වෙලාවට මේ පඩිය දැම්මා වෙලාවට ඒ කියලා ඇඩ්වාන්ස් එක ගන්න පුළුවන්. අනිත් ඒ මොනවාද ප්‍රශ්නයක් තිබ්බ විසඳ ගන්න පුළුවන්. අපිට Emerald කතා කරන්න අවස්ථාවයක්වත් නැහැ. ඒ විදිහට ඒක තරසුමක් කරලා තිබ්බා. ඇත්ත වශයෙන් Emerald කියන්නේ මේ ආයතනේ අපිට මේ 100% විශ්වාස කරන්න පුළුවන්. ඒක නිසා මෙතනට මේ තෝරගත්තේ. මේ ආයතන නිසා තමයි අපි මෙතනින් ගොඩ යන්න අපි මෙතන මේ තත්ත්වෙ ඉන්නේ. ඇත්ත කතාවෙන් කියන්නේ. දැනුත් අපි යන්නේ ඉන්නේ ආපෝ මේ ගමන පිටත් වෙලා යන්නේ Emerald හරහා තමයි. දැන් අපිට පඩි වැඩි කරලා ඒ කම්පැනි මේ සුදුසුකම් ඔක්කොම දෙන මේ කම්පැනි හොඳ නිසානේ Emerald තෝරලා දුන්නේ. ඒක නිසා Emerald අපි විශ්වාසකමට මෙතනට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි ඇත්තටම කියනවා. ඔව් දැන් අපි මේ තව එක් පුංචි කාරණා දැන් රටේ තොටේ සමහරලට අපි කිසිම ආයතනයක් විවේචනය කරන්නේ නැහැ. මොකද Emerald අපි කවදාකවත් ඒ වගේ වැඩක් කරන කට්ටියක් නෙවෙයි. ඒක ඔබතුමාලා හොඳ දන්නවා. නමුත් රටේ තොටේ කතා වෙනවා ප්‍රවෘත්ති වල දකින්න හම්බ වෙනවා සමහරලාට මේ විදේශයෙන් ඔය වගේ රටවල් වලට යුරෝප රටවලට ගියහම පස්සේ Tamanට ඉල්ලන දේ ලැබෙන්නේ නැහැ. Tamanට කියන දේ ලැබිලා නැහැ. සෑහෙන ප්‍රශ්න වලට අපේ අසරණ ජනතාව මුහුණ දෙලා තියෙනවා. නමුත් ඔබ කොහොමද දකින්නේ Emerald Isle හරහා මේ ඔබ ලබපු අත්දැකීමත් එක්ක රට යනවා නම් අපි කියන රට යන්න හරියම තැන Emerald කියලා. ඒ කාරණාවට කොයිතරම් සාධාරණත්වයක් ඔබ දෙනවා? ඇත්ත වශයෙන් කියන්නේ Emerald ආයතනෙට අපි ආවේ තියෙන උනාට මේකේ තියෙන මේ පළපුරුදු
අත්තවසින් කියන මේ ජොබ්බය කෝඩරය ගන්නකොට එකලන් කොමද යන්ඩෝනේ කොමද පිළිවෙලක් වෙන්ඩෝනේ කොමද මේකල යන්ඩෝනි කියර ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයට තිසාද එකලන් තෝරගන්න ඇත නිකන් එක ආවට ගයාට මේකොල යවන්න එක තෝරල සුදුසුකම් තියෙනවද කියලා බලලා ඒටික තෝල ඒ එතකොට ඒ මිනිිය එතැට ගියම් පස්සේ ඒකට ඇඩගේනවා ඇඩගනගේ සාමාන්‍යෙන් අපි වැල්ට කෙන ගියාට අනිවාර ග්‍රයින්ඩින් කරන්නකිව අනිවාර ග්‍රයින්ඩින් කරන්නඩෝන එකතම ඇත්ත උදේ ඇත්තසින් කියන්නේ එක වැල්ඩින් කලා කවදත් ගයින් කරන්න කියලන ඒ උෘතිය ඇතුළට අපි අනිවාරම යන්ඩ වෙනවා එකන ඇඩගහෙන්ට වෙන කෙනෙ ඒ තින තත්වන්න කුල ඒතන බැල්ඩින් වැඩ නැත්තන් අනිවාරම ගරින් කරන්න ඕනේ අනිතක තවයි කෙනට එල් කරන්න යන්න වෙනවා නේවදවල් කරන එක තම ඇත්තසින්ගේ ඒකට ඇඩගේල තම අපි යන්නුන් රටට රටගේ නොමේනිය කියන්නේ එකතම ඇත්තද ඒකට අපි ඇඩගේල නිසාතම මේ තත්වර අපි මේ ඉන්නේ ඔබ හොඳ කාරණා මදක් කරම් ගොද හේතුව දැන් කවුරට කෙනෙ හිතන්න පුළුවන් අපිට මේ පශෂණයකුත් මේක තමයි අපිට ලැබෙන් ඕන දැන් එතට ගිල අප ටීම්වෝක එකක්න කරන්න ඉතිේ ටීමකයක් කරදේ ඔය වගේ අනෙකුත් කෙනට අනිත් අට සහය ලබාදීලා තමන්ට තියෙන ජොබ් එක තරක්නේ තවත් ජොබ් කරන්න හම්බවෙයි මේක ගැන අපි මොනවද මේ බලන් ඉන්නයට කිය ඇත්තවසින් කියනවන මන්නන් කියන මේ එමරල ආයතනය කරපු මේ කම්පැනියන නියම කම්පැනියක් ඇත්තවශෙන් කියන්න එකරගේ තියෙන මගින් මොක්ම එගොලම් බාරණ තියෙන නමුත් ඒ විදිටම අපිට මේ ආපු මේ වරදි කියල කියන්න අවස්ථාවක් නෑ ඇත්තවශෙන් කියන කම්පනි හරිට තෝරල තියෙන්නේ මේ කම්පැනි හොඳයි එක පාසකම තියෙන ඒ විදිටම තමදෙන් කිව විදිටම දෙසිත්ත වැඩීම නිසා අඩුවෙන්න ඇත්තවශෙන් කියනවට තවත් ඒවල් දීන සමාරධමෙන් කියන්න මේ සමාර මිනිස්සු කියනගේ කතා මම ඉගෙන දන්න නෑ නමුත් ඒගේ තියෙන ඇත්තදේ කියන්නේ එගොලන් හරි ප්‍රමිණියක් යවන්ට තම එකලන් ට්‍රයිකර එතකොට තම තව ජොබ්බෝටර එකකොළන් ගන්න ඇත්තවසින් කියන්නේ අපමගේ එතන කියල මගරනම් පස්සේ තාමිනික එතන යන්ට බැරිවෙනවනේ ඒක තම එකල මූලික ටාකට් කරන්න එමරල් කියන එසමසේ නෙමේ එකලන් කරන්න වැඩේ හරිටම කරන්න බලන්න අරිමිනිිය එතන තෝරල එතැන්ට ගියම් පස්සේ ඒ වැඩේ මිනිියර ඒ වැඩි ලස්සන්ට කරන්න යන්න අපිට ඒවගේ චාන්ස කමට ලොකු දෙයක් කියලා අප මනන් කියන්න මන්තා පුංචි කාරණාවක් කහන මේ අතිශය වැදකත් කාරණාව රටගේ හරි තැනින් රටගේ තමන්ගේ පවල් ජීවිතය ගොඩදාගන්න ඕනේ හිතා එමරල් අයිල් හරහා රොමේනියාව බලා පිටත්ව ගිහිල්ලා මේ ආපු ගමන දේ මයි කියන මේ වැකේෂණ එකට ආපු වෙලා වෙදි පවුලි කට්ටිය මොකද කිව්වේ එමරල් හරහගේ ගමන ගැන පවුලි කට්ටිය ගැන මොකද කිව්වේ සහ ඔබේ ජීවිත වෙච්ච වෙනස්කම් මොනවද ඇත්තවශයෙන් කියනදී මමද මාගිල්ල මාස 15ක් මාස 10ක් විතර වෙනවා දැක්වසිම නිවාඩුව මාස නිවාඩුවක දුන්න එක ආවේ ඇත්තසේ කළන් ගෙදර කට්ටිය අරීම සතුට කියන මම කෙමරල්ල එක කිව්ව පඩියනෙම මෙතන කිව පඩියනෙම ඒ අම්බුණ ඒ පඩියතා වැඩිවෙලා අම්බුණ නිසා අඩුන්න බොරු කියන්න ඕන්න ඕටම ගෙවන්න කෙරෙක ඒකත් අරියටම කිව්වා කිසිම මේක ටයිම්මක්න වෙලාවට සැලරිකත් අම්බුණ එකත්තක වයිෆුඩත් මේ සැටිස් කියන එමරල්ල වයි් කියන ඇමරල්ලකින් මොකට මුකුත් කතා කරන්න අවශ්‍යතාවකුත්න තිබෙන මට එමරල්ලක මේ ප්‍රශ්නයකොතු නෙත්න අරියට මේ පශ්නටික විසඳ නිසා කියලකිව දැනතය කිවේ සාමාන්‍ය දැන් කිවේ දැන් සාමාන්‍ය ගිල අම්බෙලා යනවා කියලා මං කියලතම ආවෙත් අම මේ අහන්න ආපු කාරණාව තමයි ඇයි අපි බලයන්න එන්න හිතුනේ මේ මුල දුන්නේ අපිට මේ තැනට ගිය අපි මේ එමරල් නිසානේ වෙනකවරුත් අපිට මේ උදෝ කරලා නෙමේ අරිතනට යවල නිසා අපි මෙතන මෙතන තාපෝ මේ උඳ තත්ව ඉන්නේ පඩියක් කන ජීවිතය ගොඩනාගන්න මේ අපි ගිය ගමන සාර්ථය කර එමරල් එක අන්න ඒකයි හොඳයි ඒමන ඉතින් මේ කෙටි පිළිසඳර ලබාදුනට බොම ස්තුති අපි බලයන්නාට බොමත් ස්තුති ඔබ රට ගිහිල්ල හරි තැනින් හරි රට ගිහිල රොමේනයාට ගිහිල්ල ජීවිතය සාර්ථක කරගෙන ආපෝසරයක් යන්න බලාපොරොත්තුගෙන මේ තමයි අපිට තියෙන සාක්ෂි මේ සාක්ෂි ඇසින් දුටු සාක්ෂි කල කිවොත් නිවැරදි එමනම් රට යන්න බලන්ගෙන ඔයාට රොමේනයා බලා විතරක් නෙවෙයි මැද පෙරදික වෙන්න පුළුවන් යුරෝපා කර වෙන්න පුළුවන් රට යන්න බලාපොරොත්තුගෙන ඔයාට ඔන්න මේ තරන් සාක්ෂි තියෙනවන්න තවත් බයවෙන් දෙයක් නෑ එමන අපි ඔබතුමාට සුප්‍රාර්ථනා කරනවා ලබන සපය යන්න එන්නේ පරිස්සමට ගිහිල්ල වැඩේ ලස්සන්ට කරම තැන එමරල් එකට එන්න ගොඩ දාගන්නට පුල්ලන් ඔබ ජීවිතේ හොඳ යවන් කදසුත් එක අපිට සුප්‍රාර්ථනා කරනවා අපි සිරු දෙනාම අපේ ප්‍රධාන විධාගනය ධාරිතුමා හෙමන්ත සපෝටි මහත්මා ප්‍රමුඛව අපේ ආයතනය සිරුම නිර්ධාරීන් සිලුමතර අපි බට ස්ප්‍රාර්ථනා කරනවා යන ගමන සාර්ථක වෙලා අපි යළිත් බලල යන්න වැකේෂන බොම ස්තුතියි.